ආයිබෝන් කියලා සාදරයෙන් අද පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් ස්කූල් YouTube නාලිකාවට වීඩියෝ හතරක් තියෙනවා බලන්න ලෑස්ති වෙමු channel එක subscribe කරන්න bell icon click කරන්න notification දාගන්න. ඒ වගේ channel එකට උදව් කරන්න පුළුවන්. ඒ වගේ channel එක ඔයාලගේ වීඩියෝ දාගන්න පුළුවන්. විස්තර තියෙනවා මේ පැත්තේ. හරි අපි යන්න දන්නේ පළවෙනි වීඩියෝ එකට. රනිල් මහත්තයා එළියට ඇවිල්ලා තියෙනවා. රනිල් මහත්තයා කියනවා 2027 මාර්තු වගේ වෙනකොට දැන් ඔය ඔක්කොම සෙල්ලම් ටික ඉවර වෙලා ඊට පස්සේ අපි ඔක්කොම ආයිත් ඒ ගත්ත ණයවල ටික පියවන්න කාලේ එනවා කියලා. ඒක කරගන්න බැරි වෙනවා කියලා රනිල් මහත්තයා ටිකක් පොඩි ඉඟියක් ඕගලන්ට දෙනවා. ඉතින් කොහොමද ඇත්තටම මේ මිනිස්සු මොනවද කරන්නේ මේ JP පරහැත්ත. ලංකාවට මොන හරි දෙයක් කරාද මොන හරි දෙයක් ගෙනාවද මුකුත් සල්ලි හම්බ කරන වැඩපිළිවෙලක් තියෙනවද? ඒ මුකුත් නැහැ. ඒ නිසා අපි මේ කතාව අහන්න ඕනේ. මේක ඔයාලට වැදගත් නැත්නම් තව ඉස්සරහට යවන්න වීඩියෝ 3ක් තියෙනවා. ඔක්කොම වීඩියෝ 4ක් තියෙනවා ඈ. මේ රටේ ප්‍රධාන ප්‍රශ්නේ අපි කොහොමද ආපහු ණය ගෙවන්නේ? විවස්ථා සංශෝධනය කළා විනිශ්චයකාරයන් කාලේ දික් කරනවද අඩු කරනවද වැඩි කරනවද කියන එක නෙමෙයි. අපේ අවධානය මෙතෙන්ට යොමු වෙන්න ඕනේ. තාම පාර්ලිමේන්තුව ඇතුළේවත් පාර්ලිමේන්තුව පිටවත් අපි මේ ගැන කතා කරන්නේ නැහැ. ප්‍රශ්නේ ආවම අපි මොකද්ද කරන්න යන්නේ? අපිට ගෙවන්න බැරි නම් ආපහු අපි බංකොලොත් වෙනවා. මේකයි මමයි සීමබරයි මැතිතුමයි දැන් ඇතුල් වෙන්න ඉස්සලා TBB කතා කරලා හිටියේ. කොහෙන්ද මේ මුදල් හොයන්නේ? 2028 බිලියන 15ක් හොයන්න ඕනේ. බිලියන 3ක් අපි ණය හැටියට බැඳුම් කරයට ගන්න ඕනේ. දැන් අපි එක තියෙන්නේ බිලියන 6මාරයි මහ බැංකුව කියනවා බිලියන 8කට කරන්න පුළුවන් කියලා. ඊට වඩා මුදල් එන්න නම් අපේ විදේශ විනිමය විදේශ ආදායම් වැඩි වෙන්න ඕනේ. නැත්නම් අපිට විශාල රුපියල් ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඒ වගේම විශාල ඩොලර් ප්‍රමාණයක් වෙළඳ පොලේ තියෙන මිල දීලා ගන්න. දැන් මේ පොතේ යුද්ධ දෙකයි තියෙන්නේ. දැන් යුද්ධ තුන්වෙනි යුද්ධ ගැන තමයි ලියන්න ඕනේ. ඒකට ඔබතුමත් නෑ අපිත් නෑ. ඒත් මම බැලුවේ යුද්ධ දෙක ගැන කියවන්න පුළුවන්. තුන්වෙනි යුද්ධ ගැන වචන ස්වල්පයක් කතා කරලා මගේ කතාව අවසන් කරන්න. ඒත් මම ආඩම්බර වෙනවා මම එක්ක වැඩ කරපු ඒ සම්පූර්ණ කණ්ඩායමට අගමැතිතුමා ඉඳන් ඇමතිවරු මන්ත්‍රීවරු සියලු දෙනාටම ඒ වගේම අපි එක්ක වැඩ කටයුතු කරන්නට හොඳ නිලධාරි කණ්ඩායමක් හිටියා. ලේකම්තුමත් මහා බැංකුවේ අධිපතිතුමත් අපේ ආර්ථික උපදේශකතුමා ඇතුළේ විශාල කොටසක් ඒ අය කිසිම බයක් නැතුව වැඩ කටයුතු කරා. කවුරු තිරේ දානවා කියලා මම කිව්වෙත් නැහැ. ඉතින් එතුමාලන් තියෙන මේ සහයෝගය එක්ක අපි ඉදිරි ගමනක් ගියා. දැන් අනාගතයේ තියෙන්නේ ඉතින් මතක තියාගන්න මේ යුද්ධ දෙක ඉවර වුණාට තව යුද්ධයක් එනවා. ඒ යුද්ධෙන් පයින්න බැරි නම් අපි හරි කරදරයක ඉන්නේ කියලා කියන්න කැමතියි. මම ඉතින් ගෙනල්ලා තියෙන සුභාරංචි නෙමෙයි කොහොම හරි හැම වෙලේම මං ගෙන්න අසුභාරංචි. ඒ නිසා මම බැලුවා මේකත් සඳහන් කළා. ඔන්න පේනවනේ මේව පොඩ්ඩක් හොයලා බලලා වැඩ කරන්න ඕනේ. අනුරට මේ නිකන් එක එක මිනිසුන් හිරේ දාන වැඩ ආරෝ මේව නෙමෙයි කරන්න ඕනේ. රටට සෙටක් වෙන වැඩක් කරන්න ඕනේ. ඒක තමයි මට කියන්න තියෙන්නේ මෙතන මේ රනිල්ගේ කතාවත් එක්කම. අපි යන්න හදන්නේ මේ දෙවෙනි කතාවට මේ පොඩි බල්ලෝ එහෙම බුරනවා. බල්ලොන්ට මම උදාහරණයක් අරන් තියෙන JVP කාර්යෝ. ඕකුන් කොහොමද බුරනවා? ඒක නිසා ඒව ගණන් ගන්න එපා. සද්දේ ඇතුලෙන් ඇහෙන්නේ නැහැ. අපි යන්න දෙවෙනි වීඩියෝ එකට මේ බලන්න මේ මිනිස්සුන්ට මේ අක්කුන්ට පිස්සුද මන්ද? මේ JVP කාර්යෝ මචං මුලින් ඉඳලාම මේ මූ කියන ඒ විදිහටම තේරෙනවානේ මට නම් මුකුත් ඕනේ නැහැ ඉදා ඉඳලා මෙහෙමයි කියලා. මේ JVP 70 මුංග කොහෙන් හොයාගන්නද මන්ද මේ කාලකන්ණි මිනිසුන් අපිට අහ කියන්න තියෙන යකෝ මොනවාද අනුර කරපු වැඩක් කියපන්කෝ මේ අවුරුදු දෙකටම දැන් මූගේ මූණේ හැටි දැක්කම පේනවා මූණන් අම්මෝ හොඳ කසඩකාරයෙක් හොඳ මැරේක් එහෙම නැත්නම් ගංජාකාරයෙක් එහෙම නැත්නම් කසිපුකාරයෙක් හොඳ එකෙක් කියලා හොඳට පේනවා හොඳට මූණ තැම්බිච්ච පෙරිවෙච්ච කෙලවෙච්ච ආපු ඔන්න කතාව හලෙමුකෝ ආණ්ඩුව වැඩ පිළිවෙල ඉදා ඉඳලා මම දන්නේ මම අපි බලාපොරොත්තු දෙයක් කරුනේ හරිද ඒකින්ද සෑහෙන වටනවා යාළුවා ඉතින් මේ ටික කාලයක් බලපු විදිහට මම දැන් සෑහෙන වටන හොඳයි මොකද ලංකාවේ දූෂණ ඒක නැතිලා තියෙන මාර බලපු දෙයක් මම දන්නවා වරදක් වෙන්නේ නැහැ කියලා මොකද හොඳ නායකයෙක් ඇවිල්ලා තියෙනවා අවංක නායකයෙක් පෞද්ගලික මට්ටම් කිසිම බලාපොරොත්තුවක් නැහැ ඉදා ඉඳලාම අපිට ඕනේ මේ රට මල්ලේ හැමදාම උනේ ඉහළ තානේ බිම් මට්ටමෙම තමයි ඕක ඉදා ඉඳලා පක්ෂේ උනේත් ඕක තමයි ඒ කාලේත් ඔය ජීවිරලයි වගේ නායකයෝ කරේ නැහැ වැරදි වැඩ කරේ සාමාන්‍ය බිම් මට්ටමේ කට්ටිය ඒක තමයි විනාශ උනේ යාළුවා තමයි වැරදි වැඩ කරේ පෞද්ගලික දේවල් කරගත්තා ඒ පෞද්ගලික බල ගැනීම කරා ඒක තමයි හේතුනේ ඒක තමයි අපි අර සහෝදරයන්ට මුත් කියන්න බෑ එයාගේ වැඩ පිළිවෙල කරගෙන ඉතින් එයාගේ මන් තේරගෙන ඉන්නලා දාගේ ඒක තමයි ගොට්ට ටිකක් ඉන්නවනේ අරුන්ට කඩයන් ටිකක් ඉන්න අරක් ටික එහෙම කොහොමද ඉන්නවනේ මල්ලි ඇත්තට මේක තමයි වෙලා දෙන්නේ උන් කැමති නැහැ උන්ට කාලා කාලා බුරුදු වෙලා මුන් තෝරන්නේ කණ එක නතර කරන්නේ කොහොමද කන්න ඕන ඒක වෙලාදී ඇත්තටම නැත්නම් ඉතින් මෙච්චර මේ Tamanට අපිට දැනෙන්නේ නැද්ද මල්ලි මේ ඇත්තටම මේ මෙහෙම දෙයක් මේ රටේ දැන් හොඳ දෙයක් තියෙනවා කියන්නේ අපි මේ මහලු සල්ලිකාරයෝ අපි එදා අපි කොහොමද ගන්න ජීවත් වෙන්නේ ඇත්තටම ඔයාලට තියෙනවා මටත් තියෙනවා අනිත් මිනිස්සුන්ට හොඳ නැද්ද ඇත්තටම මේකනේ වෙන්න ඕනේ දැන් මේ කාපුවෝ උන්ට මේ රහතරින් මේ වදේ කරගෙන තිබි ඇත්තටම කිසිම දෙයක් මල්ලි මම කිසිම ආණ්ඩුවකින් ඉල්ලන්නේ නැහැ මට කිසිම දෙයක් ලැබිලා නැහැ මට ඇත්තටම මම හරි දුක්පත් මට මේ දරුවා අතර දෙනෙක් හිටියා මට රසාවක් නැතුව හිටියා මම සමෘද්ධිය ඒව මම මගේ ඉන්න මගේ ආණ්ඩුවට බයිනවා නෙමෙයි ඒක මම කොහොමද දන්නේ යාළුවගේ හැටිව වැඩක් නැහැ මල්ලි ඔයා කතා කරලා ඇත්තටම ඔයාලා අපි කවුරුත් දන්නවනේ මේ පරයෝ කන එක කණ්ඩ ඕනේ තමයි එහෙම නැත්නම් අරුට තියනවා කියලා මටත් තියෙන්න ඕනේ කියලා එහෙම සීන් එකක් නෑ මචං ඒක අපි හම්බ කරන්න ඕනේ හම්බ කරන්න ඕනේ එහෙම නැතු මේ එක සමානව කරලා ඌටයි මූටයි ඔක්කොම එකට තියෙන එහෙම ලයින් නෑ මචං ඌට මොලේ තියෙනවනම් ඌ හම්බ කරයි බං උඹට මොලේ තියෙනවනම් උඹ හම්බ කරගනි මට මොලේ තියෙනවනම් මං හම්බ කරගන්නවා එහෙමයි යන්නේ ලයින් එක ඌටම තියෙනවා කියලා මටත් තියෙන්නේ එහෙම සීන් එකක් නෑ ඕයි ඌට පිස්සු මේ කාලකන්නින්ට ඒක දුප්පත් මිනිස්සයා දැනගන්න ඕනේ ඒක කොහොමද හම්බ කරන්නේ කියලා ඒකට මොලේ තියෙන්න ඕනේ නේ හරි එහෙනම් ඒ කතාවත් එක මේ පිස්සොත් එක්ක මේ වැඩ කරන්න බෑ මේ වගේ කාලකන්ණි JVP 70ත් එක්ක මුන් එදා ඉඳලා පේන්නේ නැද්ද මුන්ගේ මූණ හැටි දැක්කම පේනවනේ නිකම්ම කියන්න පුළුවන් නේ හරි අපි දැන් මේ මගේ මූණට මේ මූණටත් බයිනේ වොන් ඉන්නවා JVP කාර්යෝ මේ මූණට බයිනවා හින කුඩු මූණල්ලු ගංජා මූණල්ලු යකෝ ඒතර මේ මූණවල හැටි බලහන්කුවා hina යනවා මචං hina වෙන්නේ කොහෙන්ද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ හරි අපි කතාවකට මේ ටිල්වින්ට සමාන කළ ලස්සන කතාවක් තියෙනවා අපි ඒ කතාව අහන්න ඕන එකක්
අපි මේ බලයේ ඉඳීම සඳහා ඕනම දෙයක් දරා ගන්න ලෑස්ති නැහැ. අපි ආවේ යමක් කරන්න වැඩේ කරන්න ඕන. ඒක තමන්ගේ තනතුර මොකක්ද වෙන්නේ කියන එක සලකා ඒ වැඩේ කරන්න ඕන කියන එක. ඉතින් ෆිදෙල් කාස්ට්‍රෝටත් ඒ බලය සම්බන්ධව සාකච්ඡා කරනවා. මම උදාහරණ කිහිපයක් කියන්නම්. කියුබාවේ පළවෙනි ආණ්ඩුවේ පළවෙනි ජනාධිපති කවුද? ෆිදෙල් කාස්ට්‍රෝ ජනාධිපති වුණේ නැහැ. මැනුවෙල් උරුටියා කියලා ප්‍රගතිශීලී විනිශ්චයකාරවරයෙක් හිටියා කියුබාවේ. ෆිදෙල් කාස්ට්‍රෝ කිව්වා යාට ජනාධිපති වෙන්න කියලා. එයා විප්ලවීය උදව් කරපු කෙනෙක් නිසා කසිරාමස්සයිට කෙනෙක්වත් නෙවෙයි. ප්‍රධාන කණ්ඩායමේ කෙනෙක් නෙවෙයි. හැබැයි යා මැනුවෙල් උරුටියාව ජනාධිපති කළා. අගමැතිකරේ කවුද? නීතිඥයෙක් හිටියා කඩෝනා කියලා. ඒ නීතිඥයා තමයි අගමැතිකර. නිසා අගමැති ජනාධිපති දෙන්නම අර ඒගොල්ලන්ගේ ෆිදෙල්ලාගේ ටීම් එකට පිටින්. ඒකෙන් පෙන්වුවේ අපි සටන් කරේ රට හදන්න මිසක් අනුතුරු වලට නෙවෙයි. ජනාධිපතිකම් අපිට ලොකු නෑ. අගමැතිකම් අපිට ලොකු නෑ. ඕන කෙනෙක් දරන්න. අපිට තියෙන මොකද රට වෙනස් කරන්න වගකීමක් දරන්න. ඒක තමයි පෙන්නේ. ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ අරගොල්ලෝ අසමත් වෙනකොට ඒගොල්ලන් බැලනකොට ඒගොල්ලන් කොට පස්සේ ෆිදෙල් කාස්ට්‍රෝ ජනාධිපතිත් වුණා. පචලේකම ඔක්කොම වුණා. නමුත් පටන් ගත්ත ගමන් අගමැතිකම මටක් ගාලා ගත්තේ ජනාධිපතිතුමා ගන්න ගියේ නෑ. ඒව බෙදා ගන්න ගියේ නෑ. අයා කියනවා මේ කැස්ටෝ ඉස්සෙල්ලාම ජනාධිපති උනේ නෑ අගමැති උනේ නෑ ඒගොල්ලෝ ඉඳගෙන ආණ්ඩුව මෙහෙව්වා කියන එක. බලය ගත්තේ නෑ ඒගොල්ලන්ට තනතුරු ඕනේ නෑ කියන එක. ඒතකොට දැන් අපිට මේ කතාවෙන් තේරෙන දේ තමයි ඒතකොට මේ ආණ්ඩුවටත් ඔය න්‍යායමද කියලා. ඒ කියන්නේ තනතුර ගත්තේ නැති වුණාට එහෙමනම් මේ ආණ්ඩුව පාලනය කරන්නේ ටිල්වින් සිල්වා ඇතුළු කණ්ඩායමක්. ජනාධිපතිතුමා නෙමෙයි. එදා කැස්ටෝ ජනාධිපතිවරයා හැටියට එදා ඒ පත් කරේ කැස්ටෝට පාලනය කරන්න පුළුවන් කෙනෙක්ව පත් කරා කියලා නෙවෙයි කියන්නේ. හැබැයි මේ අගමැතිතුමිය දැක්කනම් අපිට ඒක හිතෙනවා මේ මොකද යාට ඕන දේවල් කියන්නවත් කතා කරන්නවත් දෙන්නේ නෑනේ ආණ්ඩුව. සම්පූර්ණම ඒගොල්ලන්ගේ කන්ට්‍රෝල් එකේ ඉන්නේ. දැන් ඒක ජනාධිපතිතුමාටත් ප්‍රශ්නයක්. මොකද දැන් ජනාධිපතිතුමාවත් එනම් මේ කණ්ඩායම පාලනය කරනවාද කියන එක ටිල්වින් සිල්වාගේ කතාවෙන් පස්සේ මම හිතන්නේ සියලු දෙනාටම හිතන්න වෙනවා. ඒ කැස්ටෝගේ න්‍යාය උඩ බලනකොට එහෙමනම් ජනතා විමුක්ති පෙරමුණේ යම් කණ්ඩායමක් තමයි මේ රට පාලනය කරන්නේ. එහෙමනම් මේ ජනතාවෙන් පත් වෙච්ච ජනාධිපතිතුමායි කැබිනට් එකයි නෙමෙයි. ඊට එහා ගිය කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලන්ට තනතුරු ඕනේ නෑ. එතුමාම කියනවා අපිට තනතුරු ඕනේ නෑ. නමුත් ඒගොල්ලෝ තනතුරු නැතුව ඒගොල්ලෝ රාජ්‍ය පාලනේ මෙහෙවනවා. ඒතකොට එළියේ ඉන්නේ ඉත්තෝ. පිටිපස්සේ ඉන්නේ ඒගොල්ලෝ. ඒකද දේශනාවෙන් එයා කිව්වේ. ඒක ගැන හිතන්න වෙනවා. ඉතින් මේ අලුත් කතාවක් එයා එළියට දැම්මයි. මම නම් මෙතන හොඳටම දන්නවා මචං මේක මේ ටිල්වින් ගහන ගේම් එකක්. ටිල්වින් මචං මේ නැත්තම් ඔක්කොම තියෙන හැමදේම අතහැරලා ඌ වෙනම නිකන් ඉන්නේ නෑනේ බා. අනිත් උන්ගේ ඔක්කොම එකතු කරලා සල්ලි ටික ඔක්කොම ඌටත් ලැබෙනවා මචං. ඒ වගේම තමයි අනිත් උන් ඔක්කොම පාලනය කරන්නේ ඌ මචං. මට නම් හිතෙන්නේ එහෙම. නැත්තම් මචං තනතුරක් ගන්නේ නැතුව අවුරුදු ගාණක් වැඩ කරලා කියවලා කෑ ගහලා පාරේ දුවලා කෑ ගහලා රණ්ඩු කරලා ගෙවල් ගිනි තියන්න උදව් කරලා ගෙවල් ටික ඔක්කොම ගිනි තියලා මිනිස්සු මාරලා මේ හැමදේමත් කළා මූ පැත්තකට වෙලා ඉඳී ඊට බා. ඌ තමයි මචං වැඩ්ඩා. ඌ තමයි මචං ඔක්කොම ගේම් එක ගහන්නේ. ඒක තමයි මට නම් තේරෙන්නේ දැන් අවුරුදු 3ක් තිස්සේ වීඩියෝ දානවනේ මම. දැන් මම පොලිටිකල් වැඩසටහන් කරන්න පටන් ගන්න අවුරුදු 3ක් විතර වෙනවා ඊටත් වඩා වැඩි. ඉතින් ඒකෙන් මට තේරිච්ච දෙයක් තමයි මචං මෙන්න ටිල්වින් තමයි වැඩ්ඩා කියලා. අපි අද වීඩියෝ එක ගෙනාවු අවසාන එක බලන්න. මේ තමයි පචකොටා. මිනිස්සු නිදාගෙන ඉඳි අපි වැහැරපු පියා කවුද? පචකොටා අනුර කුමාර. පචකොටා. ඒ තමයි කොටා තමයි අපි නිදාගෙන හිටපු මිනිස්සු නැගිටලා කටට වේ තමයි අනුර කුමාර කියලා කියන්නේ. මේ උතුරු මැද කරාට අනුරාධපුර දිස්ත්‍රික්කයේ බත් කාපු යම් කිසි නායකයෙක් මේ රටට වැඩ කළා මිසක් මේ රට කාලා දෙන්නේ නැහැ. ඒ නිසා ඒ නායකයා අද වත්මන් ජනාධිපතිවරයා මේ රටේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපදලා අපෙන් වත් කෑවා කියන එක පට්ටකල් බොරුවක් කියලා අපිට තේරෙනවා. ඒ කාන්තාව කියන කතාව ඇත්ත නේද? ගොඩක් කට්ටියට දේශපාලනයට වැඩි කැමැත්තක් තිබුණේ අන්තිම කාලේ වගේ වෙනකොටනේ. ඊට පස්සේ මොකද උනේ මේ පචකොටා. එහෙම නැත්නම් මේ අනුර, ඒ කියන්නේ මේ කාන්තාව හඳුන්වා දුන්න මේ නමත් එක්ක කියද්දි ඊට පස්සේ මම ඇත්තට මිනිස්සුන්ට ටිකක් නැගී ඉඳලා රණ්ඩු කරලා කෑ කහලා ගෙවල් ගින් තියලා උද්ඝෝෂණ වලට සහභාගී වෙලා මේ එන සීන් එකක් දාලා ලොකු ආතල් එකක් දීලා මචං JVP එක ගෙන්න ගත්තේ. දැන් ඉතින් මචං කෙල වෙලා ඉන්නේ. ඔක්කොටම නිකන් ඇරලා ගිහිල්ලා වගේ ඉන්නේ දැන්. ඉතින් ඒක ආයිත් බහිනවා. මෙහෙම කියන්නම් මම. දැන් 2024 ඡන්ද වැටිච්ච ඡන්ද සංඛ්‍යාව තියෙනවනේ මචං. ඕකෙන් මචං 4න් 3ක් විතර වගේ තමයි මචං ඊළඟ ඡන්දෙට වැටෙන්නේ 2029 වගේ වෙනකොට. ලොකු දෙයක් සිද්ධ වුණේ නැත්තම් ලොකුවට තව දැන් මෙහෙම නෝමල් එකේ ගියොත් මචං 4න් 3ක් විතර තමයි ඡන්දෙ වැටෙන්නේ. මොකද මිනිසුන්ට එපා වෙලා දැන් තියෙන්නේ මුංග මොකද මුණුත් එපා අරුණුත් එපා මුණුත් එපා එහෙම සීන් එකකින් මුන් ආවේ. දැන් මුණුත් එපා අරකයි මේකයි කියලා ඕක ටිකක් අඩු වෙනවා. හැබැයි මොකක් හරි ලොකු ආතල්ලයක් ඇවිල්ලා රනිල් ගේමක් ගහලා සජිත් මොකක් හරි ආතල් එකක් දීලා මොකක් හරි ලොකුවට සීන් එක ආවොත් මිනිස්සු ආයි නැගිටින්න ඉඩ තියෙනවා. නැත්තම් නෝමල් එකේ 4න් 3කට වගේ තමයි මචං ඡන්දෙ වැටෙන්නේ. මිනිසුන්ට ඇත්තටම එපා වෙලා තියෙන්නේ අපිටත් එපා වෙලා තියෙන්නේ. අපිට එපා වෙලා තියෙන්නේ මොනවද මේ කරන්නේ කියලා. ඉතින් ඕක තමයි ඇත්ත සිද්ධිය. මේ කාන්තාව කියන කතාව ඇත්ත. ඉතින් හරි. එහෙනම් අපි අද දවසේ වැඩසටහන අවසන් කරනවා. අපි එහෙනම් ඊළඟ දවසේ හම්බෙමු. නැත්නම් අවසරයේ හම්බෙමු වීඩියෝ තිබුණොත්